to my YouTube channel. ඉතින් අද අපි යන්නේ අනුරාධපුරයටම තමයි. ඒ අනුරාධපුරයේ තියෙන තවත් විශේෂ ස්ථාන කිහිපයකට. අද මුලින්ම යන්නේ මම ශ්‍රී ලංකාවේ හමු වෙලා තියෙන පැරණි පොකුණු වලින් ඉතාම සුන්දර නිර්මාණයක් වෙච්ච අනුරාධපුරයේ පිහිටලා තියෙන කුට්ටම් පොකුණ බලන්න. සාමාන්‍යයෙන් කුට්ටම කියලා කියන්නේ යුගලයටනේ. කුට්ටම් පොකුණද මේ වගේ පොකුණු දෙකකින් සමන්විතයි. ඒ නිසාම මේ පොකුණට මෙම නම ලැබුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම අබේගිරි විහාරික භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය උදෙසා තැනුවා කියලත් විශ්වාස කරනවා. ඔයාලා දන්නවද ශ්‍රී ලංකාවේ හමු වෙලා තියෙන පැරණි පොකුණු වලින් ඊටාම සුන්දර නිර්මාණයක් තමයි මේ කුට්ටම් පොකුණ කියලා කියන්නේ. අනුරාධපුරයට වන්දනා වෙන ඔයත් අනිවාර්යෙන්ම බලන්න ඕන තැනක් තමයි මේ කුට්ටම් පොකුණ කියලා කියන්නේ. භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා විතරක් නෙමෙයි. මේ පොකුණ වලින් සිදුවන තවත් සේවයක් තියෙනවා. ඒ තමයි පරිසරය තුල තියෙන උෂ්ණත්වය අඩු කරන්න මේ පොකුණ උපකාරී වෙලා තියෙනවා. කුට්ටම් පොකුණත් බලලා අපි ඊළඟට යන්නේ කොහෙද කියලා බලන්න නම් වීඩියෝ එක දිගටම බලන් ඉන්න. අපි මේ ඊළඟට යන්නේ අනුරාධපුරයේ නන්දන උයනේ පිහිටලා තියෙන සමාධි බුදු පිළිමය බලන්න. සමාධි බුදු පිළිම වහන්සේගේ උස අඩි 7යි අඟල් 3ක්. මෙම පිළිම වහන්සේ බුදුරජාණන් වහන්සේ ධ්‍යාන මුද්‍රාවෙන් වැඩ හිඳිමින් භාවනාවේ යෙදෙන ආකාරය තමයි පෙන්눔 කරන්නේ. සමාධි බුදු පිළිම වහන්සේ 4 වන හෝ 5 වන සියවසේ අබේගිරි සමයට අයත් කියලා සැලකෙනවා. ඔයාලා මේ ඈතින් දකින්නේ අනුරාධපුරයේ අබේගිරි චෛත්‍යය. ඒ වගේම මේ චෛත්‍යයට අබේගිරි උත්තර මහා චෛත්‍ය කියලා හඳුන්වනවා. වලගම්බා රජතුමා විසින් මේ ස්තූපය ඉදි කරලා තියෙනවා. අබයගිරි කියන නම වලගම්බා රජතුමා විසින් කරවන ලද ආරාමයක් නිසාත් දීඝපාසාන නම් කඳු ගැටය මූලික කරගෙන ගොඩනගලා තියෙන නිසාත් අබයගිරි යන නම යෙදෙන්නට ඇති කියලා සඳහන් වෙනවා. ඒ වගේම මේ කඳු ගැටය දැනටත් අබයගිරි විහාර සංකීර්ණය තුළ දක්නට ලැබෙනවා. ඈත අතීතයේදී අබයාවල, අබය විහාර, අබය යුත්තර, උත්තර විහාර කියන නම් වලින් හැඳින්වුණු මෙය ලංකාවේ බෞද්ධ ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථාන කිහිපයකට මුල් වෙච්ච සුප්‍රසිද්ධ විහාරයක්. අබයගිරි සෑයට ගිය දිනක ඔබ එම සෑය වටා මල් දෝතක් අතැතිව වන්දනා කරමින් කොතෙකුත් නම් පියමනින්නට ඇත. නමුත් සලපතල මළුවේ ලෙස පැදකුණු කරද්දී සෑය දෙස බලාගෙන ගියත් නිකමට හෝ සලපතල මළුවේ ඔබේ පයට පෑගුණ ගල්පතුරු ගැන ඔබ විමසෙල්ලෙන් සිටියද? ඉතින් ඔබ නොදන්නවා වුණාට එලෙස සලපතල මළුවේදී පයට පෑගුණු අබයගිරි ඉතිහාසයේ හෙළි කරන කොතෙකුත් සාක්ෂි සාධක රැසක් මෙහි අන්තර්ගත වෙනවා. මම මේ කියන්න සූදානම් වෙන්නේ ඒ වගේ සෙල්ලිපියක් ගැන. මේ සඳහන් වෙන්නේ ඒ සෙල්ලිපිය ගැන තොරතුරු.
මේ ඔයාලට දකින්න තියෙන්නේ ඒ සෙල්ලිපි. වැස්ස නිසා මේවට වතුර එකතු වෙලා නිසා මේ වගේ අකුරු ඒ තරම් පැහැදිලිව ඔයාලට පේන්නේ නැති වෙන්න පුළුවන්. මේ වගේම අභයගිරි සලපතල මළුව කැණීමේදී මේ වගේ තිබිලා ශිලාලේඛන 81ක් පමණ හොයාගෙන තියෙනවා. අපි ඊළඟට යන්නේ ලංකාරාම චෛත්‍යයට. වලගම්බා රජතුමා තමන්ගේ ආදරණීය බිසවගේ සෙනෙහසට ගෞරවයක් විදිහට තිලින කරපු චෛත්‍යයක් තමා මේ ලංකාරාම චෛත්‍ය කියලා කියන්නේ. මේ ගැන මට ඔයාලට කියන්න තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි මහා විහාරයට තූපාරාමය වගේම අභයගිරි විහාර සංකීර්ණයට ලංකාරාමයේ සතුව පැවතුණා කියලත් සඳහන් වෙනවා. ඉතින් ඒකට තවත් සාක්ෂියක් තමයි මම මේ ඔයාලට දැන් පෙන්වන්න යන්නේ. වටදාගය, බෝධිගරය, පොහොයගය, පිළිමගය හා සීමා ප්‍රාකාරයද මෙහි හමුවීමෙන් පෙනෙන්නේ ලංකාරාමය අභයගිරි විහාරය තුළ ස්වාධීන ආයතනයක් විදිහට පැවතුණු බව. මේ වගේ ලස්සන පරිසරයක සුවඳ විඳින්න නම් අනිවාර්යෙන් අනුරාධපුරයට එන්නම ඕනේ. දුර වුණාට කමන්නේ. ඊළඟ පෝයට අනිවාර්යෙන්ම අටමස්ථානේ වඳින්න ඔයත් අනිවාර්යෙන්ම එන්න ඕන. හොඳේ. මේ ලංකාරාමය කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික අනුරාධපුර අගනුවර පිහිටලා තියෙන පූජනීය වගේම පුරාණ ආරාමයක්. ලංකාරාමේ වට ප්‍රමාණය මීටර් 36.5ක්. ඒ වගේම ස්තූපය මීටර් 126ක වට ප්‍රමාණයෙන් යුක්ත වෙච්ච පොළවේ ඉඳලා අඩි 10ක් උස වෘත්තාකාර වේදිකාවක් මත පිහිටලා තියෙනවා. ලංකාරාම පුදබිමෙන් පස්සේ අපි ඊළඟට කොහෙද යන්නේ? එහෙනම් වීඩියෝ එක දිගටම බලන් ඉන්නකෝ. ඔයාලට මේ ඈතින්ම පේනවා අපි ඊළඟට කොහෙද යන්නේ කියලා. අපි මෙතනින් එහෙනම් මලුත් අරගෙන අපි ඊළඟට යන්නේ තූපාරාම චෛත්‍ය වෙත. අනුරාධපුරයෙන් දුර ඈත පළාතක ඉන්න ඔයත් දුර ඈත රටකට වෙලා කාත් කවුරුත් නැතුව තනියම ඉන්න ඔයාටත් මේ වීඩියෝ එක බලපුවම මට හිතෙනවා ඔයාටත් අනුරාධපුරේ අටමස්ථානය ආවා වගේම හැඟීමක් ඇති වෙන්න ඇති කියලා. එහෙම නේද? ප්‍රශ්න, කරදර, දුක්ඛම් කටළු වගේම අධ්‍යාපනයත් එක්ක තියෙන පීඩාකාරී තත්ත්වයෙන් ඉන්න ඔයාට මේ දර්ශනය මනසට පුදුම තරම් සනීපයක් වෙයි. ඉතින් මම දැන් මේ කියන්න යන්නේ තූපාරාමය ගැන පුංචි ඉතිහාස කතාවක්. මහින්දාගමනයෙන් පස්සේ මෙරට ඉදිකරපු පළවෙනි දාගැබ තමයි මේ තූපාරාමය. ඒ වගේම මීට කලින් මහියංගනය,
සහ ත්‍රිකුණාමලයේ ගිරිගඩු සෑය ඉදි කරලා තිබුණත් ඒ පිළිබඳව ප්‍රසිද්ධ ලිඛිත සාධක හමු වෙලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව තැන්පත් කරලා තමයි මේ ථූපාරාම ස්තූපය නිර්මාණය කරලා තියෙන්නේ. අතීතයේ ථූපාරාම චෛත්‍ය ධාන්‍යාකාරයෙන් හැඩයක් ගත්තත් 1862 දී සිදු කරපු ප්‍රතිසංස්කරණ වලින් අනතුරුව මෙය ඝණ්ඨාකාර හැඩයකට පරිවර්තනය වෙලා තියෙනවා. ඒ එකී මෙකී නොකී ඉතිහාස කතා ඔක්කොමත් එක්ක තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට ගිහින් එන්නම්. බයි බයි.